warriors. ලංකාවේ මේ වෙද්දී යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා. මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වයක් සමග ඉන්ධන සහ ගෑස් සපයා ගැනීමේ අර්බුදකාරී තත්ත්වයක් මේ වෙද්දී මුළු ලෝකෙටම තියෙනවා. ඉතින් මේ අර්බුදකාරී තත්ත්වය නිසා විකල්ප බලශක්තියට යොමු වෙන්න රජය සහ බලධාරීන් සාධක සකස් කරමින් පවතිනවා. කොහොම වුණත් වර්තමානයේ මේ දේවල් සලකලා බලනකොට වෙනත් බලශක්ති ප්‍රභේදවලට අනිවාර්යයෙන්ම අපිට යමු වෙන්න සිද්ධ වෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකාවට උරුම මේ වෙනතුරු කතා නොවන සහ අවධානය යොමු කළ යුතු බලශක්ති ක්‍රමවේදයක් ගැන. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයට ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ලංකාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවලත් ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් නිදි තියෙනවා කියලා එම නාලිකාවල ප්‍රචාරය කරනවා. ඒ කතාවත් එක තමයි මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් තියෙනවා කියලා වැඩි වශයෙන් කතා වෙන්නේ. කොහොම නමුත් ඒ ප්‍රචාරය වුණු කතාව ඇත්තක්. මොකද මේ වෙනකොටත් ලංකාවේ මුහුදු සීමාවට ආසන්නව සහ ඉන්දියාවට ආසන්නව මන්නාරම් ද්‍රෝණිය අසල ගවේෂණ බිම් කොටස් 4ක khනිජ තෙල් සහ ස්වභාවික වායු තියෙනවා කියලා දැනට කරපු පරීක්ෂණ අනුව හඳුනගෙන තියෙනවා. ඉතින් මේ මන්නාරම් ද්‍රෝණියේ තියෙන තෙල් සහ ස්වභාවික වායු නිදි වලින් ලංකාවට අතිවිශාල ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් ලබා ගන්න පුළුවන් මට්ටමේ තෙල් සහ ගෑස් තමයි පිහිටලා තියෙන්නේ. නමුත් දුක්ඛිත කාරණාව තමයි මේවා ආයෝජනය කරන්න ලංකාවට මුදල් නැහැ. ඒ වගේම ආයෝජනය කරන්න පුළුවන් පුද්ගලයෙකුට යොමු කරන්න මේ වෙද්දි කිසිම බලධාරියෙකුට නොහැකි වෙලා තියෙනවා. ඉතින් ලංකාව ඇතුලේ මේ වගේ ලංකාවම ගොඩ දාන්න පුළුවන් ආයෝජන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි වෙනත් රටවල් ලංකාව කෙරෙහිම හැගාගෙන ඉන්නේ. මොකද ශ්‍රී ලංකාව කියන්නේ ස්වභාවික සම්පත් වලින් හිඟයක් නැති රටක්. ඉතින් කොහොම නමුත් මේ khනිජ තෙල් සහ ගෑස් එක් නිදියක් අන්තර්ජාතික වශයෙන් ආයෝජනය කරන්න ලංකන් පෙට්‍රෝලියම් ඔතොරිටිය 2025 මැයි මාසෙදී කැබිනට් අනුමැතිය ලබා ගන්න කටයුතු කරා. නමුත් මේකට ආයෝජනය කරන්න ලංකාවේ සහතික කරන්න ලෝකේ ඉන්න මහා පරිමාණ ආයෝජකයින් බිය වෙන එක් කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ආයෝජනයන්ට ලංකා මුදලින් අති විශාල මුදලක් වැයවීම. ඒ වගේම තෙල් නිදිවල ඒ තරම්ම ආයෝජනය කරන තරම් සම්පත් තියෙනවද කියන දේ 100% තහවුරු නොවීම තමයි මේ ආයෝජනයන් සිදු කරන්න තවමත් ප්‍රමාද වෙලා තින්නේ. ඉතින් කොහොම හරි මේ තෙල් නිදි සහ ගෑස් නිදි ආයෝජනය කෙසේ වෙතත් සොයා ගැනීම 100% සාර්ථක වුණොත් අනිවාර්යයෙන්ම ලංකාවේ ප්‍රබල බලශක්ති ක්‍රමවේදය බවට මේකපත් වේවි. සාමාන්‍ය වාර්ෂිකව ඉන්ධන වලට ලංකාවෙන් ඇමරිකානු ඩොලර් බිලියන් 4.3ක් විතර වැය කිරීම නතර කරන්න හේතුවක් වෙන්න පුළුවන් මේ තෙල් නිදි සොයා ගැනීම. ඒ වගේම ප්‍රධාන මට්ටමේ බලශක්ති ප්‍රභේදයක් ජාත්‍යන්තරව හඳුන්වා දීලා ඒකෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ දිනවල මැද පෙරදිග කලාපය තුල පවතින යුදමය තත්ත්වය මත ඉන්ධන සහ ගෑස් සපයා ගැනීමට වැඩි අවධානයක් යොමු කිරීමට බොහෝ රටවලට සිදු වී තිබෙනවා. ඒ තෙල් සහ ගෑස් නිදි සීමිත රටවල් වල පැවතීම සහ එලෙස පවතින රටවල් හෝමෝස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සහ ගෑස් ප්‍රවාහනයේදී එම නෞකාවලට සිදුවන බාධා හේතුවෙන්. ඉතින් කොහොම නමුත් ලංකාවේ තෙල් සහ ගෑස් තියෙනවා කියලා මුලින්ම වාර්තා වුණේ මීට දශක දෙකකට විතර කලින්. ඒ නෝපෙක් සමාගම විසින් සිදු කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව මෙරට තෙල් සහ ගෑස් නිදි පවතින බවට 2001 වසරේදී එවකට පැවති රජයට අදාළ දත්ත සහ තොරතුරු ලබා දුන්නා. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් කැට්ස් විසින් මෙරට තෙල් සහ ගෑස් නිදි නිසකවම පවතින බවට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වෙත දැනුම් දී තිබුණා. ඉතින් එවන් පසුබිමක මෙරට තෙල් සහ ගෑස් නිදි සොයා මන්නාරම් ද්‍රෝණියේ ස්ථාන 4ක කැණීම් සිදු කරලා තිබුණේ 2006 වසරේදී. මේ කැණීම් මන්නාරම් ද්‍රෝණියේ මුහුදු පතුලේ ඉඳන් කිලෝමීටර් 3ක් පමණ ගැඹුරට තමයි සිද්ධ වෙලා තිබුණේ. මේ කැණීම් වලදී මන්නාරම් ද්‍රෝණියේ උතුරු ප්‍රදේශයේ පානදර දක්වා කොටසේ ස්ථාන දෙකක නිසකවම ගෑස් නිදි පවතින බවට තොරතුරු අනාවරණය වුණා. ඉතින් ඒ අදාළ පරීක්ෂණය සිදු කරලා අදට දශක දෙකකට වඩා කාලයක් ගිහිල්ලා තියෙනවා. හැබැයි දශක දෙකක් තිස්සේ අද වෙනකන් කිසිම බලධාරියෙකු තවමත් මේ නිදි වලින් ප්‍රයෝජනයක් ගන්න කටයුතු කරලා නැහැ. ඉතින් ඒ කොහොම නමුත් තෙල් ඉඳක් කැණීමේ මූලික වියදම ගත්තොත් ඩොලර් මිලියන් 90ක් 100ක් 150ක් වගේ අගයක් ගන්නවා. විශේෂයෙන් ඒ ලිඳේ ගැඹුර අනුව තමයි ඒක හරියටම තීරණය වෙන්නේ. තෙල් ඉඳක් කැණීමට රාජ්‍යයක් විදිහට ශ්‍රී ලංකාවට පුළුවන්කම තියෙනවා. නමුත් මෙතරම් මුදලක් මෙවැනි ව්‍යාපෘතියකට විශ්වාසයෙන් අඩු ව්‍යාපෘතියකට යොදවයි කියලා හිතන්න අමාරුයි.
නමුත් ලෝකෙ තියෙන පිළිගත් ක්‍රමවේදයන් භාවිතා කරලා සම්පත් බෙදා ගනිමින් අපේ රටට පාඩු නොවන ආකාරයට සම්පත් බෙදා ගනිමින් ගිවිසුම් ගත වෙලා මේ තෙල් සහ ගෑස් කැනීම් සිදු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියන විදියට මේ තෙල් සහ ගෑස් නිදි මන්නාරම් ද්‍රෝණියේ ඉඳලා පානදුර ප්‍රදේශය දක්වා විහිදී තිබෙන බවට තමයි එතුමා පවසන්නේ. ඉතින් දැන් මූලික ගවේෂණයන් ඉවරයි. දැන් තියෙන්නේ හාරන්න. මේක මහා පරිමාණ සොයා ගැනීමක් බවට පත් වුණත් තවම මේ හරහා කිසිම ව්‍යාපෘතික නිෂ්පාදනයක් කරලා නැහැ. ඇතම් සංගන්න වාර්තාවල ඇමරිකානු ඩොලර් බිලියන් 267ක ආයෝජනයක් කරන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒ වගේම කටාර් සහ ඉන්දියාව වගේ රටවල් මේ සඳහා තවමත් උනන්දුවක් දක්වනවා. නමුත් මෙහෙම ඩොලර් බිලියන ගණනක වාසියක් ලබන්න පුළුවන් කියලා තාම තහවුරු කරලා නැහැ. මොකද ඒක මේ ව්‍යාපෘතිය සංවර්ධනය වන ආකාරය සහ ගවේෂණවල සාර්ථකත්වය අනුව මිල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේකට තියෙන අභියෝග විදියට සැලකෙන්නේ මේ තරම් විශාල ආයෝජනයක් කරන්න පුළුවන්ද කියන එක සහ 100% තහවුරු නොවීම වගේම යටිතල පහසුකම් ලංකාවේ අඩු මට්ටමකින් පැවතීම. ඒ වගේම මේක මුහුද යට වෙන ගවේෂණයක් නිසා ඒ සඳහා පහසුකම් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ කැනීම් නිසා විශාල පාරිසරික හානියක් වෙන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ හේතුන් නිසා ලංකාවට සම්බන්ධ ආයතන මේකට ආයෝජනය කරන්න අදිමදි කරනවා. කොහොම නමුත් 2001 වසරෙන් පසුව වසර ගණනාවක් සැරින් සැරේ මේ ව්‍යාපෘතියේ කැනීම් සිද්ධ වුණා. 2006 වසරේ කැනීම් වලින් හයිඩ්‍රෝකාබන් තියෙනවා කියලා පළවෙනි වතාවට තොරතුරු ලැබුණා. ඒ වගේම 2011 වසරේදී ගැඹුරු මුහුදේ ලින් 3ක කැනීම් සිදු කරනු ලැබුවා. මෙහිදී දැනගන්නට ලැබුණු වැදගත්ම දේ තමයි මේ තුල ගෑස් තියෙනවා කියලා තහවුරු වීම. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් එක්ස්පර්ට්ලා කියන විදිහට මේ කැනීම් සිදු කළොත් මේ ඉන්ධන සහ ගෑස් ලබා ගතහොත් ලංකාවට විශාල ආදායමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේදයන් භාවිතා කරන්න පුළුවන්කම අපේ රටේ තියෙන නිසාම මේ වගේ ව්‍යාපෘති වලට යොමු වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. හැබැයි 2030 වෙද්දී ලංකාවේ විදුලි බල ශක්තියෙන් 70%ක් ඉන්ධන භාවිතයෙන් තොරව කරන්න සැලසුමක් තියෙනවා. ඇතම් පිරිසකගේ මතයක් වන්නේ ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේදය මීට වඩා දියුණු කරගන්න පුළුවන් මේ වගේ අවදානම් සහගත ව්‍යාපෘතියකට යනවට වඩා ඒක ආරක්ෂිතයි කියලා කියනවා. ඒ සඳහා ඒගොල්ලෝ ගේන්නේ ජලය මත ස්ථාපනය වන සූර්ය ශක්ති ක්‍රමවේදයන් සහ මුහුදු රළ මගින් විදුලි නිෂ්පාදනය කරන ක්‍රම වගේම සුළං විදුලි බලාගාර වගේ දේවල් වලින් විදුලිය නිපදවීම වගේ දේවල්. ඉතින් කොහොම නමුත් මේ ව්‍යාපෘතිය හරහා සිදුවන වාසිදායක තත්ත්වයන් තමයි රටේ බලශක්තිය ඉතුරු වීම වගේම අපිට වාර්ෂික තෙල් වලට යන ඇමරිකානු ඩොලර් බිලියන් 4.3ක වියදම අඩුවීම වගේ දේවල්. ඉතින් මේ ව්‍යාපෘතිය ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්නම් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.